शांति प्रसिद्ध सिंहल विद्यालय विद्वालपतिनी रोशानी प्रीना रामन අපේ පාසලේ මේ 4 වෙනි වරට තමයි ඉෆ්තාර් උත්සවය පවත්වන්නේ. මීට කලිනුත් දෙපාරක් පාසල් සංවර්ධන සමිතිය මගිනුත් එක් පාරක් ආදිශී සංගමය මගිනුත් අපි මේ වගේ ඉෆ්තාර් උත්සවයක් පැවැත්වුවා. අපි සිංහල මාධ්‍යෙන් අධ්‍යාපනය ලබා දෙන පාසලක් හැටියට අපේ අරමුණ ශ්‍රී ලාංකික දරුදැරියන් පිරිසක් බිහි කිරීම. අපිට මේ දරුවන්ට ප්‍රාථමික පාසලක් හැටියට ද්විතීයික අධ්‍යාපනය ලබා දීම දක්වා වැඩි දියුණු කරන්න අදහසක් තියෙනවා. ඒ වගේම මේ දරුවෝ ශ්‍රී ලාංකික දරුවෝ හැටියට අපේ රටට ලොකු සේවයක් කරන්න පුළුවන් දරුවෝ හැටියට මේ දරුවන්ගේ අධ්‍යාත්මය සංවර්ධනය වගේම අධ්‍යාපන සංවර්ධනයක් සිද්ධ වෙනවා මේ පාසලේ. මේ සැරේ ශිෂ්‍යත්ව විභාගෙනුත් ඉතා හොඳ ප්‍රතිඵල අපේ දරුවෝ ලබා දීලා තිනවා. ශිෂ්‍යත්වයේ සමත් දරුවෝත් ඉන්නවා. පුංචි පාසලක් වුණාට ගොඩක් ඉස්සර අවුරුදු 30කට විතර ඉස්සර ද්විතීයික පාසලක් හැටියට මේ ප්‍රදේශයේ විශාල නමක් දරාගත් පාසලක් තමයි ශාන්ති සෙබස්තියන් සිංහල විද්‍යාලය කියන්නේ. අපේ අරමුණ නැවතත් පාසලට ඒ වගේම ඒ ඉස්සර තිබිච්ච නාමයම නැවතත් පාසලට ලබා දීම තමයි විදුහල්පතිනිය හැටියට මගේ පාසල් සංවර්ධන සමිතියේ එකම අරමුණ. මම හිතන්නේ අපේ ඉස්සෙල්ලා මෞලවි තුමා කතා කරා ලොකු මට ගොඩක් දෙවල තේරුම් නැතුණාට මට කියපු හුඟක් දේවල් තේරුණා. ඒ අදහස් කරපු දේ තමයි හොඳ පුරවැසියෙක් වෙන්න කියන එක. ඒ වගේම වෙන කිසිම කෙනෙකුට කරදරයක් නැතුව ජීවත් වෙන්න හැම වෙලාවෙම මේ ඉන්න සියලුම කුඩා දරුවන් ඒ ගැන අවබෝධයක් ඇතුව ජීවත් වෙන්න කියන එක තමයි ඉන්නේ. ඇත්තටම කිව්වොත් මේ අපේ තියෙන සියලුම ශාස්ත්‍රවරු ගත්තොත් අල්ලා දෙවියන් වහන්සේ, ඒ වගේම බුදුන් වහන්සේ, ඒ වගේම ක්‍රිස්තියානි අපේ ගත්තොත් එහෙම ජේසුස් වහන්සේ මේ හැම කෙනෙක්ම දේශනා කරලා තියෙන ධර්මය එකයි. ඒ කියන්නේ හැම වෙලාවෙම යම්කිසි කෙනෙකුට කිසිම කරදරයක් හිරියාරයක් නැතුව ඉතාමත්ම හොඳ පුරවැසියෙක් හැටියට විනයගරුකව සමාජය තුළ ජීවත් වෙන්න කියන පරිවිණය තමයි හැමෙන්නම කියලා තියෙන්නේ. මේ හැම දෙයක්ම කියන්නේ ඒකට තමයි. අපි හැමෝම ඉතාමත්ම විනයගරුකව ඒ වගේම නීතිගරුකව හිටියොත් මම හිතන්නේ ඒක තමයි අවශ්‍යතාවය. ඇත්තටම කොළඹ දිසාපාර නියෝජ්‍ය පොලිස්පති හැටියට මම නම් සතුටු වෙනවා. හැම කෙනෙක්ම ඉතාමත්ම නීතිගරුකව ඉන්නවා නම් මම හරි සතුටුයි. හේතුව එතකොට අපිට ගොඩාක් අනවශ්‍ය දේවල් වලට යොමු වෙන්න තියෙන කාලය අඩු කරලා මේ මහ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා වැඩි කාල වේලාවක් වුණ කරන්න පුළුවන්. ඒක මම මෙතන ඉන්න සියලුම දෙමාපියන් ඉල්ලනවා තමන්ගේ දරුවන් කවුරුත් දන්නවා අපි මේ ප්‍රදේශයේ වෙලා තියෙන තත්ත්වය. මේ ප්‍රදේශයේ ඉතාමත්ම ගොඩක් නීති විරෝධී වගේම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව ඉතාමත්ම දැඩි කැපවීමකින් කටයුතු කරන්නේ. මොකද අධ්‍යාපනය තුළින් තමයි කෙනෙක්ව දහපකට ගන්න පුළුවන් වෙන්නේ. හුඟක් අය බලාගෙන ඉන්නේ මේ සමාජය එහෙමයි. හුඟක් අය බලන් ඉන්නේ සමාජයේ මේ දරුවෝ ඉතාමත්ම නරක විදියට හැසිරෙනවා දකින්න, නරක පැත්තට යොමු වෙනවා දකින්න කැමති පිරිසක් ගොඩක් ඉන්නවා මෙහෙ. ඒ තමයි කරුණාවෙන් ඉල්ලා ඉන්නවා මේ හැම දෙමෝපිය කෙනෙක්ම මේ පිළිබඳව අවධානය යොමු කරලා තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න උත්සාහ කරන්න. අපි දෙමෝපියෝ කවුරුත් කැමති තමන්ගේ දරුවෝ ඉතාමත්ම හොඳ යහපත් අධ්‍යාපනයක් ලබලා සමාජයේ ගුණගරුක පුද්ගලෙක් වෙන්න ජීවත් වෙනවා දකින්න. හිඳුකාරී තත්ත්වයකට එහෙම නැත්නම් නීති උපදේශයකට මේ හැම දෙයකටම ශ්‍රී ලංකා පොලිසිය ඔබත් එක්ක ඉන්නවා කියන මේ පරිවිණය දෙමින් ඔබගේ මේ උත්සවය ඉතාමත්ම හොඳින් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ලැබෙන ඉදිරි කාල සීමාව තුළ ඔබගේ මේ උපවාසය ඒ ආකාරයෙන්ම පවත්වලා ඔබගේ මේ කරන කටයුත්ත ඉතාමත්ම හොඳින් කරන්න සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් හැමෝටම සුබ